ආයිබෝවන් ඩීප් ටෝක්. අද අපි කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ රනිල් වික්‍රමසිංහ හිටපු ජනාධිපතිගේ නඩු පිළිබඳව. මාත් එක්ක ඉන්නවා ඩොක්ටර් චමින්ද. ආයිබෝවන්. ආයිබෝවන් ඩොක්ටර්. ඩොක්ටර් චමින්ද මොනවද වෙන්නේ හිටපු ජනාධිපතිතුමාගේ නඩු? ඒ කොහොමද ඒ නඩුව වෙටුනේ? දැන් වර්තමාන තත්ත්වය මොනවද? ඒ පිළිබඳව පැහැදිලි කරන්න. රොෂාන් ඒ කියන්නේ නඩුව දහලා තියෙන්නේ ජනාධිපතිවරයෙක් විධායක ජනාධිපතිවරයෙක් පිටරට ගෙවු සංචාරයක් පොදු දේපල පනත යටතේ වැරද්දක් කියලා. එතකොට මේ නඩුව තම නඩු දාලා නැහැ. විමර්ශනයක් යනවා නඩු දාලා නැහැ. එතකොට දැන් ඒ කාර්යයේදීම අපිට පොඩි hina යන ස්වභාවයක් නේ තියෙන්නේ. ඒ කියන්නේ මගේ පළවෙනි දේ තමයි මේ රනිල් වික්‍රමසිංහ බීතිකාවක් තියෙන්නේ. හරි. ඒ නිසා තමයි මේ දාණ්ඩම එකක් නැතුව වගේ තමයි මේ කැලල අල්ලගන්නේ. ඒගොල්ලෝ එන්න කලින් කිව්වේ බටලන්ද කියලා එකක් තියෙනවා, බැඳුම් කර වංචාව කියලා එකක් තිබ්බා. ওই දෙකට රනිල් වික්‍රමසිංහව පැය 24න් අල්ල ගන්නවා වගේ තමයි ඒ පිළිබඳව අද කතා කරමු දිගටම. කියලා ඉවර වෙලා මේ රාජ්‍ය නායකයෙක්ගේ විදේශ සංචාරය පිළිබඳ නඩුවක් දානවා. හරි. දැන් මෙතන තියෙන තර්කය තමයි මේ නඩුව නිල සංචාරයක්ද නැද්ද? හරි. දැන් රාජ්‍ය නායකයෙකුට නිල නොවන සංචාරය යන්න බෑයි. පුළුවන්. පෞද්ගලික ජීවිතයක් ගෙවන්න බැරිද? ජීවිතය ගෙවන්න පුළුවන් ડોක්ටර්. ඒත් ඇල පෞද්ගලික ජීවිතයට පාවිච්චි කරලා තියෙන මුදල රාජ්‍ය මුදල. එතනනේ මේ ප්‍රශ්නය වෙලා තියෙන්නේ. රාජ්‍ය නායකයා ජනාධිපති කියන්නේ ඕෆ් ටයිම් එකක් නැහැ. හරි? පේ 24ම ජනාධිපති. හරි? එතකොට ඒ ජනාධිපතිවරයාගේ සෞඛ්‍ය වෙනුවෙන් ආරක්ෂාව වෙනුවෙන් වගකිව යුතු පිරිසක් ඉන්නවා වෙනම. පඩි ලබන. හරි? ඒ රාජ්‍ය 나යකයා රනිල් වික්‍රමසිංහද අනුර කුමාර දිසානායකද කියන එක රාජ්‍ය 나යකයා. ඒතොරේ රාජ්‍ය 나යකයාගේ ආරක්ෂාව මත රටක් තීරණය වෙනවා. ඒකට වග කියන්න වෙනම පිරිසක් ඉන්නවා. හරි? රනිල් වික්‍රමසිංහ මහත්තයාට ඕන වුණත් තනියෙන් පිටට යන්න බෑ. ඔව්. ජනාධිපති ධුරයේ දරන කාලය තුල. යනවනම් එතකොට ජනාධිපතිකමෙන් ඉවත් වෙලා යන්න පුළුවන්. එතුමට ඕනි වුණත් තමන්ගේ ගෙදර යන්න බෑ තමන්ට ඕන වෙලාවට. තනියම. දැන් අද වර්තමාන ජනාධිපතිතුමාට අම්මා බලන්න යන්න ඕනි කියලා හිතමුකෝ තඹුත් ඒකමට. ඔව්. එතුමට ඕනි විදියට මරුටි කාර් එකක් අරගෙන අනේ මම වාමාංශිකයා මම සත පහක් හම්බ කරලා නැහැ පාර්ලිමේන්තු වැටුපේ විතරයි මම ජීවත් වෙලා තියෙන්නේ. ඒකත් මම පක්ෂයට දුන්න හින්දා මට සල්ලි නැහැ. ඒ නිසා මම කොහෙන් හරි අල්ටෝ කාර් එකක් අරන් යනවා කියලා එතුමට යන්න බෑ. නෑ මෙහෙම යන්න පුළුවන් නේ මොනවා හරි හේතුවට අනුරාධපුරට චොපර් එකේ ගියා. එතන ඉඳලා තමන්ගේ ගෙදරට රජයේ වාහනයකින් ගිහිල්ලා ආවොත් ඒකත් රජයේ මුදල අවභාවිතාද? ඔව්. ඒ රජයේ වාහනයකින් එහෙම යන්න බෑනේ. ඒක අනුරාධපුරයේ ඉඳන් තමුත් එකකට දුරයිනේ. ඔව්. නේ රුපියල් 5000ක පෙට්‍රල් ගැව්වත් එහෙම යන්න බෑ. ඔය කියන මේ වැකුඩ. එහෙනම් එතුමා අනුරාධපුරයට ගිහිල්ලා වැඩේ කරලා හරි මියකක් දාගෙන යන්න ඕන. එයාගේ වැටුපේ. ඒතකොට ඒකට ආරක්ෂකව යන්න බෑ. ඒතකොට මේක විහිළුවක්නේ. ඒතකොට රනිල් වික්‍රමසිංහ මැතිතුමා ගියේ නිල සංචාරයක්ද නැද්ද කියන එක නෙවෙයි වැදගත් වෙන්නේ. රාජ්‍ය නායකයා එහෙම ගමනක් ගියොත් අදාළ ආරක්ෂාව දෙන්න ඕනි. අදාළ සෞඛ්‍ය පහසුකම් සපයන්න. ඒතකොට එහෙම කට්ටිය ගිහින් තියෙනවා. හරි ඒක තමයි ඔය එකතු කරන්නේ මෙහෙම ගියා කියලා. හරි. ඊළඟට වැදගත් මේක රාජ්‍ය නායකයෙක් පිටරටකට ගියාට පස්සේ ටැක්සියක් අරගෙන යන්න බෑ. විශේෂයෙන් එංගලන්තයේ වගේ රටකදී තර්ජන තියෙනවා. ඩයස්පෝරාවේ ප්‍රශ්න තියෙනවා නේ ඒවා අපි දැක්කලා තියෙනවානේ. ඔව්. ඒතකොට තමගේ ආරක්ෂාව ගැන හිතන්න ඕනේ. ඒතකොට යන වාහනේ බුලට් ප්‍රූෆ් එකක් වුණත් ප්‍රශ්නයක් නෑ සමහර වෙලාවට. ඒකට අවශ්‍ය ආරක්ෂාව සපයන්න ඕනේ. එතකොට සාමාන්‍ය විදියට රෙන්ට් එකට වාහනයක් අරන් ගණන් හදලා හරියන්නේ නෑ. ඒ යනකොට යාගේ ආරක්ෂාව තියෙන්න ඕනේ. දෙවෙනි කාරණේ එතුමට ගිහිල්ලා ගෙස්ට් හවුස් එකක ඉන්න බෑ. අවශ්‍ය හෝටලේ ඉන්නත් බෑ. එහෙනම් හෝටලයක් තෝරද්දිත් වටපිට පරිසරය තුල එතුමාට හානියක් නැති තර්ජනයක් නැති තැන ඒක රනිල් වික්‍රමසිංහට විතරක් නෙවෙයි ඕනම රාජ්‍ය නායකයෙකුට එහෙම තමයි. ඒතොර ඒක ගණන්. හරි. ඒක ගණන්. ඒතොර ඔය විදියට බැලුවාම රාජ්‍ය නායකයෙක් පිට විදේශගත වීම ඇත්තටම රටට ප්‍රශ්න ඕවර්හෙඩ් එකක් තමයි. එහෙම කියලා කිසිම අයිතියක් නැහැ රාජ්‍ය නායකයාගේ මානසික නිදහස වෙනුවෙන් හරි මොකක් හරි වෙනුවෙන් මං කියන්නේ දැන් ඉන්න වර්තමාන ජනාධිපතිතුමාට බාලි යන්න ඕනේ කියලා හිතනොත් යන්න ඕනේ. එතුමාට නිදහසේ ඉන්න යන්න ඕනේ. හරි. ඒතොර එතුමාට නිවාඩුවක් ගත කරන්න නුවරඑළිය යන්න ඕනොත් නිවාඩුවට යන්න ඕනේ. හැබැයි ඒ වුණාට අර ආරක්ෂාව දෙන්න වෙනවා. එතුමාට ගිහිල්ලා මේ නිකන් පුංචි හෝටලයක ඉන්න බෑ මම වාමාංශිකයි කියලා. එතුමාට ඉන්න වෙන්නේ ආරක්ෂාව තියෙන හෝටලයක. ඒක ගන්න.
හරි. ඉතින් ඔය කියන කාරණාත් එක්ක ගණන් හැදුවොත් ඉතින් තියෙන ප්‍රශ්න. ඒතකොට මේ යන්නේ ඒ නිසා තමයි ડોක්ටර් කලින් අපි එක වාහනයකින් යන්න පුළුවන් කියපු ජනාධිපතිවරයා දැන් යනකොට වාහන පොලිමක් කියන්නේ. පිරිවරාගෙන යනවා. එයා කලින් හිතුවට එහෙම පුළුවන් කියලා. දැන් එයාට ආවට පස්සේ තේරුණා මට එහෙම යන්න බෑ. ඒක ප්‍රොටෝකෝල් එකක් ආරක්ෂා පිළිබඳව තීරණය කරන්න වෙන පිරිසක්. ඒ නිසා තමයි එහෙම එයා කැමති වුණාටත් කරන්නේ. එයා දැන් කැමති හෙලිකොප්ටරේ යන්න නැතුව යන්න එයා කැමති. එතකොට හෙලිකොප්ටර් දෙකක් යන්න නැතුව එයා කැමති. අපි අපේ ජනාධිපතිතුමා ගැන වැරද්දව හිතන්න හොඳ නෑ. එයා අකමැති මේකෙන් යන්න මේ කට්ටිය කියන නිසා යනවනේ. අන්න හරි. එතකොට මේ ආරක්ෂාව තියෙන අය කියන නිසා තමයි යන්නේ. එතකොට දැන් මේක විහිළුවක්නේ. ඊට පස්සේ වැදගත්ම කාරණේද මේ වෙනුවෙන් හොයන්න යනවනේ CID පිරිසක්. පළවෙනියට මේගොල්ලන්ට සාහවුරු කරගන්න ඕනේ මොකද්ද? මේක නිල ආරාධන. නිල ආරාධනවද නැද්ද? නැද්ද? එහෙනම් නිල ආරාධනාවත් බල ඉස්සලම යනවා යුනිවර්සිටි එකට. දැන් මේගොල්ලෝ ගිහලා යුනිවර්සිටි එකට ගිහිල්ලා නැහැ. ඒකට මොකද්ද දිලීප පීරිස් මහත්තයා කියන්නේ? මේක මේ නිල ආරාධනා මේ විශ්වවිද්‍යාලයේ පුද්ගලික විශ්වවිද්‍යාලයක් කියනවා. ඒ කියන්නේ කොමන් සෙන්ස්වත් නැහැ. උසාවියේ නීතිඥයෝ Tamanට හිතන එක කියන්න පුළුවන්. හැබැයි අපි උසාවියට ගරු කරනවානේ. එතකොට මේක සම්පූර්ණ රජයෙන් ෆන්ඩ් කරන වොල්වර්හැම්ප්ටන් විශ්වවිද්‍යාලයේ එංගලන්ත රජයෙන් ෆන්ඩ් කරන විශ්වවිද්‍යාලයක්. නෑ නිකන් මම අහන්න ප්‍රශ්න. පෞද්ගලික විශ්වවිද්‍යාලයෙන් එක රටේ ජනාධිපතිතුමාට ආරාධනා කරනවා, නිල ආරාධනා කරනවා. එතකොට යන්න බැරි. පුළුවන්. ඒත් යන්න පුළුවන්. පෞද්ගලික වුණත් යන්න පුළුවන්. දැන් පළවෙනියට බලන්න ඕන විශ්වවිද්‍යාලයෙන් මෙහෙම ආරාධනයක් ලැබිලා තියෙනවා. ඕක බලන්න ඕනේ. එහෙනම් එංගලන්තේ හරි අපි හිතමුකෝ අපි මේල් දැම්ම රිප්ලයි කරේ නැහැ. අපි කෝල් කරා ආන්සර් කරේ නැහැ. ඒක ඉතින් බොරු කතාවක්. රටක නාට්‍ය නායකයෙක්ගේ දෙයකට ඔහොම කතා කරද්දී ඒගොල්ලෝ ඒක රෙස්පොන්ඩ් කරනවා. ඊගොල්ලෝ අපි මේල් එකක් දැම්මත් රිප්ලයි කරනවා. හරි. එතකොට ඒක කරන්න පුළුවන්කම තියෙද්දී එංගලන්තයට යනවා හැබැයි විශ්වවිද්‍යාලයට යනවා. ඊළඟට මොකද්ද මේක බලන්න තියෙන කාරණේ? මේ අදාළ ලියුම තානාපති කාර්යාලයට ඇවිල්ලා තියෙනවා. ඒකට එංගලන්තයට යන්න ඕනේ නැහැ. ඒකට මෙහි තානාපති කාර්යාලයට එන්නේ. එතකොට මේ ලියුමට මේ සල්ලි පාස් වෙච්ච ප්‍රොටෝකෝල් එකක් තියෙනවානේ. එතකොට ජනාධිපති ලේකම් කාර්යාලයෙන් විදේශ සේවාවකින් තමයි යන්නේ. එතකොට කොහෙන්ද ගෙවලා තියෙන්නේ? විදේශ සේවාවකින්. එතකොට ඒකෙන් ගෙවුවා නම් එයා ගෙව්වේ ගෙවන්නේ තානාපති කාර්යාලයෙන් කියපු එකකින්ද නැද්ද? අන්න එතන විස්තරය හොයාගන්න පුළුවන්. කවුද මේ ලියුම ගහලා තියෙන්නේ? එතකොට ඔය කියන ටික හොයන්න එංගලන්තයට යන්න ඕනද? මොකද එංගලන්තේ ගිහිල්ලා රාජ්‍ය නායකයා හම්බ වෙලා අහනවද මේ විශ්වවිද්‍යාලයෙන් මෙහෙම එකක් කරලා තියෙනවා ඔයා දන්නවද කියලා අහන්නද ගිහින් තියෙන්නේ? මොකද්ද මේ තියෙන වැඩි? එහෙනම් ලංකාවේ තානාපති කාර්යාලයට මේ ලියුම ඇවිල්ලා තියෙනවා. ඒක එතනින් මෙතෙන්ට ඇවිල්ලා තියෙනවා. මේගොල්ලන්ගේ බලය තියෙන. මේක හොයාගන්න පුළුවන්. නේ? ඒතකොට තානාපති කාර්යාලයට ලියුම ඇවිල්ලා තියෙනවා නම් ඒකෙන් නම් ඉන්ෆෝම් කරලා තියෙන්නේ මේක ඇවිල්ලා තියෙනවා රාජ්‍ය නායකයට. මොකද රාජ්‍ය නායකයා හිතන ගමන් යන්නේ නැහැ. රාජ්‍ය නායකයාට කවුරු හරි හම්බ වෙන්න ආවත් විදේශිකයෙක් ආවත් ඒක එන විදිහක් තියෙනවා. මොකද එහෙම කරන්න තරම් සිකියුරිටි එක ඉඩ දෙන්නේ නැහැ. එහෙනම් මේ process එකේ ඇවිල්ලා තියෙනවා. ඒ process එකේ ආවට පස්සේ රනිල් වික්‍රමසිංහ මහත්තයා නෙමෙයි තීරණය කරන්නේ මං ඉන්න හෝටලේ මොකද්ද කියලා. ඒක තීරණය කරන්නේ ඒක ඕගනයිස් කරන අය. තේරුණාද? ඒකට ඉන්නව වෙනම. එහෙනම් ඒගොල්ලන්ව අයරස් කරන්න රනිල් ගිහිල්ලා කරන්නේ ඒකේ නිදාගන්න එක විතරයි. හරි. එතකොට තමන්ගේ බිරිඳගේ උත්සවයට යන්න ඕනම පුද්ගලයෙකුට මානුෂීය නිදහසක් තියෙනවා. ප්‍රශ්නේ තියෙන්නේ පුද්ගලයා රටේ ජනාධිපතිවරයා වුණාම එයාට ඕන විදිහට යන්න බෑ. හරි. එතකොට ඉතින් මේක විහිළුවක්. දැන් බරපතලම කාරණේ. මේ වෙනුවෙන් අරස් කරනවා ජනාධිපති ලේකම්වරයා. නේ? දැන් අරස් කරලා නේ. ඔව්. දැන් මේ අරස් කරන්නේ රනිල් වික්‍රමසිංහ මැතිතුමාට මේකට යන්න මේ අසනක් ගහුවා කියලානේ. එයානේ මුදල්ට වගේ කියලානේ. හරි. එතකොට රාජ්‍ය නායකයා අහනකොට ලේකම් මෙහෙම තමයි කරනවා. දැන් මැසේජ් එක ඕක නෙවෙයි. මම මේක හරහා කියනවා රාජ්‍ය නායකයා හෝ අග්‍රාමාත්‍යවරයා කරන කිසිම පුද්ගලික වැඩකට අස්සම් කරන්න එපා රාජ්‍ය සේවකයෙක් විදියට ඔබ. මොකද මේක මෙතන ඉවර වෙන්නේ නැහැ. හරි. ඔබ අස්සම් කරන්න එපා. අස්සම් කරොත් ඔබ මතක තියාගන්න ඔබටත් දවසක මේ විදියට හිරපත් කන්න වෙනවා. ඒ නිසා කිසිම රාජ්‍ය සේවකයෙකුට මම කියනවා දේශපාලඥයෙක්ගේ රාජ්‍යමය නොවන කිසිම දෙයකට තමන්ගේ අසන නම් ගහන්න එපා. හරි. ඒක පෞද්ගලික නම් යන්න කියන්න පික්මියෙක්. ඒරෙන්නේ දේ කරන්න එපා. මේක හරිම වැරදි ආදර්ශයක් දුන්නේ ලෝකෙටම. ලෝකෙම අද යන ප්‍රොටෝකෝල් එකක් තියෙනවා. ඇමරිකාවේ ජනාධිපති පුද්ගලික ගමනක් ගියත් ඒ රටේ රජය ඒක වග කියනවා. එච්චර දැනවත් ඉන්දියාවේ ජනාධිපති ගියත් ඒකට එහෙම තමයි. ලෝකෙ කිසිම රටක් නැහැ. රට රාජ්‍ය නායකයා කොහේ හරි යනකොට එහෙම ඒකට ඒ වෙනුවෙන් රජයේ විදියට ආරක්ෂාව නොදෙන. ඒ නිසා ඒ වගේ මේ වගේ කියන්නේ කර්මකට නැති දේවල් හේතු නැතුව දාන හේතු. ඒකනේ තාම නඩුව දාගන්න බැරුව ඉන්නේ. නඩුව දායිද? බලමු.